240 Alien car එකක් අපි ගාවට ආවේ shock absorbers දාන්න මේ තියෙන්නේ. ඉතින් අපි ගවලා බැලුවා. මෙන්න මේ විදිහ තමයි මේක අන්තම උඩ එනවා. දැන් මේක අපි පෙන්වන්න අලුත් shock එකක් එක්ක කොහොමද තියෙන්නේ කියලා පේනවද නේ? මේක උඩට එන්නේ නැහැ බොහොම අමාරුයි. ඉතින් පළවෙනි වලේ වැන්නට පස්සේ මේ ගානට තියෙනවා. දෙවෙනි වලේ වැන්නට පස්සේ ගිහලා උඩ යනවා. එහෙම තමයි මේ shock එක සවුත් වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මේක coil screen එකේ තිබිද්දි අපිට හොයාගන්න බෑ. ඔයාලට පෙන්නන්න අපි මේ තියෙන්නේ අපි මේකට අපි ගෙනල්ලා තියෙන boot bumper stop ඒ වගේම shock mount මේ ටික ඔක්කොම අපි KIB genuine parts වලින් අපි මෙතන තියෙනවා. මේ තියෙන genuine parts made in Japan මේ තමයි genuine part number එක. මෙන්න මේක කොහෙන් ගත්තත් ඔයා made in Japan මේක ලෝකේ කොහෙන් ගත්තත් මේ part number එක තමයි 240 Alien එකට ඔයාලට දාන්න තියෙන්නේ. මීට වඩා වෙනස් එකක් දානවා නම් ඒ කියන්නේ 240 Alien එකේ තියෙන එක නෙමෙයි. මේ part number මේ විදිහටම මෙතන හරියටම මෙන්ෂන් කරලා තියෙනවා. ඒ වගේම made in Japan කියලා ගහලා තියෙනවා. අපි බලමු මේක අයින් කරලා කොහොමද කියලා. මේක අපි ප්‍රෙෂර් කරලා බලමු. සාමාන්‍යයෙන් අපි ගෑස් shock එකක් මෙන්න මේ විදිහට අපි සීසන් කරලා තමයි දාන්න ඕනේ. අපි නිකාම වාහනේට එබුවොත් එහෙම එකපාරට වාහනේ බරවට පස්සේ සමහරට ඩැමේජ් වෙන්න පුළුවන් shock එක. මොකද මේ සීල් වගේ තියෙනවා. මොකද ඔය ගෑස් චේම්බර් ඔයිල් චේම්බර් කියලා දෙකක් තියෙනවා මේක තුන. ඉතින් මේක XLG එකක්. මේක තියෙනවා ක්ලාසික් කියලා නෝ. නමුත් මේක XLG shock එක. XLG කියන්නේ patent තියෙන KYB විතරක් ඒ කම්පැනි විතරක් patent බලපත්‍ර තියෙන ටෙක්නොලොජි එකක්. ඉතින් ඒක අනිත් ඔය බ්‍රෑන්ඩ්ස් වල නැහැ. මේ XLG කියන මේ ටෙක්නොලොජි එක. ඒක ගෑස් චේම්බර් එකයි ඔයිල් චේම්බර් එකයි දෙකක් එක්ක මික්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ patent තියෙන නිසා තමයි Toyota කම්පැනියත් KYB වලින් shock absorbers ගන්නෙ. මේ තියෙන 240 Alien එකට යන genuine KYB shock mount එක ඔයාලට පෙන්නන්නම් මේක. එතකොට මේකයි ඊට පස්සේ පෙන්නන්න බලන්න. ඕකේ මේ තියෙන්නේ දැන්ට තිබිච්ච mount එක. ඔයාලට පේනවද මේ දෙකේ වෙනස? මේක කොච්චර shock එක සවුත් වෙලාද කියලා. කියන්නේ shock එක සවුත් වෙච්ච නිසා shock එක සවුත් වෙච්ච නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා උඩ වැදිලා මෙන්න මේ ગેප් එක මේකේ නැහැ මේ. එතකොට මෙන්න මේ ප්ලේට් එක ගිහිල්ලා උඩ වදිනකොට සමහරට ආයි සද්ද එන්න පුළුවන් මේකම දැම්මොත්. මෙන්න මේ ગેප් එක තියෙනවා. දැන් මේක දැම්මාම නිකන් අපි shock එක මේකට දැම්මොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාට සද්ද එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි shock එක දානකොට shock mount එක අනිවාර්යයෙන්ම පැත්තේ වදිනකොට උඩට මේ shock එකේ තියෙන මේ ප්ලේට් එක උඩට සීට් වෙලා නැහැ. ඒතර එතනත් ગેප් එකක් තියෙනවා. මේක උඩ පාල යනකොට අනිවාර්යයෙන්ම මේක වදිනවා. ඒකේ සද්ද එන්න ගන්නවා. ඊට පස්සේ shock මාරු කරාට වැඩක් නැහැ.